හායි ඔලිස් ඩයිරි channel එකට ඔයාලව ආදරයෙන් එකතු කරගන්නවා. අද අපිට ඔන්න විශේෂ දවසක්. මගේ ධෝනිගේ ඉඳුල් කටකෑම තමයි අද මේ vlog එකේ මම අරගෙන එන්නේ. අද 2026 ජනවාරි 1 වෙනිදා. ඉතින් මම හිතුවා ධෝනිගේ ඉඳුල් කට ගන්න අද තමයි හොඳම දවස කියලා. ඇත්තටම මේක කලින් ලෑස්ති කරගෙන තිබුණ දෙයක් නෙමේ. හදිසියෙම හිතුණා කරා. ඒ කියන්නේ ඒ කාලේ චාරිත්‍රාක් විදිහට කරන්න ඕනේ කියලා හිතුණ හින්දා තමයි ඒ චාරිත්‍ර ටික කරේ. නැත්නම් මම එහෙම කරන්න හිතාගෙන හිටියේ නෑ. ඉතින් කොහොම හරි මම විස්තර හොයාගෙන හදිසියෙම මේක අද නම් ඉඳුල්කට ගෑවේ ඊයේ තමයි ඔක්කොම හදාගෙන ලෑස්ති කරගත්තේ. ඉතින් කොහොම හරි ජනවාරි 1 වෙනිදා මම ලිතින් සුබ වෙලාවල් රාහු කාල ඔක්කොම බලලා සුබ නැකත බලලා තමයි ධෝනිගේ ඉඳුල්කට ගෑවේ. උදේ 6:36ට තමයි නැකත තිබ්බේ. ඉතින් මම උදේම ධෝනිට සුවඳල් හාලෙන් කිරිබතක් හදාගත්තා. ඊට පස්සේ 3-5 එකතු කරලා හොඳ කිරි හොද්දකුත් හදාගත්තා. ඊට අමතරව මේ පැදුරේ තියෙනවා මුදල්, රත්තරන් බඩු, කැවිලි, කිරිබත්, කණ්ණාඩියක්, පොතක්, පැන්සලක්, බබාගේ සෙල්ලම් බඩු, අන්න ඒ වගේ දේවල් මම පැදුරේ තියාගෙන තියෙනවා. ඒ කාලේ අපේ සිංහල චාරිත්‍රවල තිබුණ දෙයක් හින්දා තමයි අපේ ආච්චිලා සීයලාගේ ඉඳන් අපි පොඩි කාලෙත් මේක කරලා තිබුණ හින්දා මමත් අපේ ධෝනිට මේ මෙහෙම කරන්න හිතුණා. අපි පළවෙනියෙන් ඉඳුල්කට ගෑවා. දුවෙක් නම් තාත්තගේ අතින් තමයි ඉඳුල්කට ගන්නේ. පුතෙක් නම් අම්මගේ අතින් පළවෙනි බත් කට කන්නේ. ඉතින් ඔන්න අපේ ඔලි මැණිකට යාගේ තාත්තා පළවෙනි ඉඳුල් බත් කට කවනවා. ඒ කාලේ ඉවර වෙලා එයාගේ ආච්චි සීයයි ඔන්න කැව්වා, මාත් කැව්වා. ඊට පස්සේ ධෝනිව අපි තනියම පැදුරේ තිබ්බා. එයාට කැමති දෙයක් අල්ලන්න කියලා. එහෙම තමයි පැරණි චාරිත්‍රවලක් තියෙන්නේ. එයා කැමති දෙයක් ගන්න එයාට ඉඩ දෙන්න කියලා. ඉතින් අපි ධෝනි මෙනික පළවෙනියෙන්ම ගත්තේ පැන්සල. මගේ ධෝනි මෙනිකට මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා එයාගේ ජීවිතයේදී අනාගතේ හොඳ දරුවෙක් වෙලා ගුණ යහපත් රටට වැඩදායි අධ්‍යාපනයෙන් ඉහළටම යන ගුණවත් නැනවත් දරුවෙක් වෙන්න කියලා මගේ ඔලි මෙනිකට අපි දෙන්නගේම ආශිර්වාදය මේ වෙලාවේ මම එකතු කරනවා. ඉතින් මම මෙහෙම වීඩියෝ කරන්නේ එයාට මේක කවදා හරි මතකයක් වෙයි කියලා. ඇහුවොත් අම්මේ මම මොනවාද අම්මේ ඇල්ලුවේ කියලා අර අප්පඩි කාලේ අහන්නේ අම්මලාගෙන්. අන්න ඒ විදිහට දවසක එයා මගෙන් ඇහුවොත් මම එයාට මේක පෙන්නයි. ඉතින් මගේ දුවට බුදු සරණින් එයාගේ අනාගතේ ලස්සන වෙන්න කියලා තමයි හැම දෙමව්පියෙක්ම හැම දරුවෙක්ටම හදවතින්ම ප්‍රාර්ථනා කරන්නේ. ඉතින් එයා දෙවනියට ඇල්ලුවේ මුදල්. ඉතින් අපි හිතුවටත් වඩා හොඳට අපිට මේ වැඩ කටයුතු ටික ලස්සනට කරගන්න හම්බුණා.
අපි ඉඳුල්කට ගාන චාරිත්‍ර සියල්ලම ඉවර කරලා මේ හදන්නේ අපේ අලීමනිකට පංචාවදේ දාන්න. එයාගේ බාප්පා තමයි යාට මේ පංචාවදේ දුන්නේ. ඉතින් දැන් බාප්පයි පුංචි අතින්ම එයාට පංචාවදේ දානවා. ඉඳුල්කටගේම හා පංචායතය දැමීමේ චාරිත්‍රය අපි සාර්ථකව කරගත්තා. ඉතින් අපේ දෝනි මැණිකට බුදු සරණයි. එයාගේ අනාගතය වෙනුවෙන් අම්මයි තාත්තයි දෙන්නම ආශිර්වාද කරනවා. ඉතින් තවත් දවසක ලස්සන වීඩියෝ එකක් අරගෙන ඉක්මනින් එන්නම්. එහෙනම් ඔයාලගේ ආදරණීය හදවත්වලට ගොඩාක් ස්තුතියි. මාව අහන් හිටියටයි බලන් හිටියටයි. ගිහින් එන්නම්.